පොඩ්ඩක් හිතලා බලන්න අද කාලේ වගේ මොඩර්න් ටෙක්නොලොජි එක GPS කම්පියුටර්ස් එහෙම මුකුත් නැති කාලෙක මේට අවුරුදු දහස් ගානකට කලින් හිටපු මිනිස්සු ටිකක් එකතු වෙලා අදටත් හිතා ගන්න බැරි විදිහේ පට්ට නිර්මාණ ටිකක් කළා කිව්වොත් ඒක උදානේ ටිකක් ඉන්නකොමයි අපි අද කතා කරන්න යන්නේ අන්න ඒ වගේ හරිම අභිරහස් ඒ වගේම පුදුම හිතෙන ඉතිහාසයක් තියෙන පුරාණ ඊජිප්තුව ගැන. නයිල් ගඟ වටේට ගොඩ නැගුණු මේ ශිෂ්ටාචාරය පිටිපස්සේ තියෙන සැඟවුණු ඉංජිනේරු රහස් මොනවද? අද අපි වීඩියෝ එකෙන් ඒ රහස් එකින් එක කතා කරමු. මාත් ඉන්නවා. ඉතින් අපි ඕගොල්ලන්ට මුලින්ම කියන්න කැමති ටෙක් ට්‍රයිල් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න වැදගත් තොරතුරු ගොඩක් තියෙනවා ඔයාලට දැනුමට එකතු කරගන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ට බලන්නත් ෂෙයා කරන්න. අපෝ නැත්තම් මෙයා මෙතන වැළපෙනවා. අපි මුලින්ම යමු ඊජිප්තුවේ තියෙන ලොකුම පිරමීඩයට. ඒ කියන්නේ ගීසාහි මහා පිරමීඩය පැත්තට. මේක දිහා බලද්දී ඕනම කෙනෙකුට එන ප්‍රධාන ප්‍රශ්නය තමයි කිසිම GPS එකක්වත් මිනුම් උපකරණයක්වත් නැතුව මේ තරම් කෙලින් හරියටම මේක හැදුවේ කොහොමද කියන එක. ඇත්තටම කිව්වොත් මට නම් එහෙම කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. සෝරි. ඒක නෙච්චර හිතන්න එපාමයි. ඔයාගේ මුල්ලමාවිය සංවර්ධනය වෙලා නැහැනේ. ඒකයි. මොකද මේ පිරමීඩය උතුර දකුණ නැගෙනහිර බටහිර කියන ප්‍රධාන දිශා හතරට පිහිටලා තියෙන්නේ අංශක 0.05ක විතර ඉතාම චූටි වෙනසකින්. ඒ කියන්නේ අද කාලේ තියෙන මොඩර්න් ටූල්ස් වලින් හැදුවත් ඔයිට වඩා එකපාරටම නිවැරදිව හදන්න අමාරුයි. ඉතින් මේක කළේ කොහොමද? පරීක්ෂකයෝ කියන්නේ ඒ කාලේ හිටපු අය රෑ අහසේ තියෙන තරු සහ ඉරේ සෙවණැල්ල දිහා බලලා හරිම ලස්සන ගණිත ක්‍රමයකට මේක ලයින් කළා කියලා. ඒ වගේම පොළව හරියටම ලෙවල් කරගන්න මුලින් වතුර පුරවපු කුඩා කාණු පාවිච්චි කරන්න ගැත කියලා කියනවා. ඒ කාණු කපන එක නම් මම තමයි කියලා දුන්නේ. ඔව් කාණු කපන එක ඔයා වෙන්නේ නැති කියලා දෙන්නේ නැත්තේ. ඒක අපි පිළිගන්නවා. ඊළඟ අභිරහස තමයි ඊජිප්තුවේ තියෙන ඔබෙලිස්ක්. එහෙම නැත්නම් දැවැන්ත ගල් කණු. ඩොට් 300 ඉඳලා 1000 දක්වා බරටි තනි ග්‍රැනයිට් ගල් කැටයක් කරලා කිලෝමීටර් 100 ගණනක් ඈතට ගෙනිහින් එළින් හිටියේ කොහොමද කියන එක. ඒක තවමත් පුදුමයක්. අදටත් ඇස්වාන් වල තියෙන බාගෙට කපපු ගල් කණුව දිහා බැලුවාම අපිට පේනවා ඔවුන් මේ තරම් හයිය තද ග්‍රැනයිට් ගල් කැපුවේ ඩොලරයිට් කියන තවත් තද කළු ගල් జాතියකින් තලලා කියලා. එතකොට මේ තරම් බර ගල් නයිල් ගඟ දිගේ ගෙනිච්ච කොහොමද? ඔවුන් කලේ නයිල් ගඟ පිටාර ගලන කාලෙට ලොකු ලී පාරු හදලා ඒවට මේ ගල් පටවලා වතුරේ පා කරන් ගිය එක. ඊට පස්සේ වැලි බෑවුම් හදලා ලීවර දාගෙන හරිම පරිස්සමෙන් මේවා කෙලින් කරලා හිටෙව්වා. අපි කවුරුත් දන්නවා ඊජිප්තුව කියන්නේ කාන්තාරයක්. හැබැයි ඒ කාන්තාරෙ මැද මේ තරම් ලොකු ශිෂ්ටාචාරයක් හදුනේ නයිල් ගඟේ හින්දා. ඊජිප්තු වැසියන් මේ ගඟේ වතුර පාලනය කරන්න හොඳ ඇල මාර්ග පද්ධතියක් හැදුවා. ඒ විතරක් නෙමෙයි ඔවුන් නයිලෝමීටර් කියලා හට්ට මෙවලමකුත් හැදුවා. මේවා නයිල් ගඟායින් හැදූ විශේෂ ලිං වගේ. මේකෙන් ගඟේ වතුර මට්ටම කොච්චර උඩට එනවද කියලා මැනගන්න පුළුවන්. පච වතුර මට්ටම මැනලා ඔවුන් කලින්ම දැනගත්තා ඊළඟ පාර අස්වැන්න හොඳට ලැබෙනවද නැද්ද කියලා. අස්වැන්න වැඩි වෙනකොට අය කරන බදු ප්‍රමාණය තීරණය කළෙත් මේ නයිලෝමීටර් එකෙන් ලැබෙන දත්තවල. ඒ කාලේ හැටියට ඒක මාරම වෝටර් මැනේජ්මන්ට් සිස්ටම් එකක්. මොන බොරු දානේ මෙව්වා. ගොඩක් අය කියනවනේ පිරමිඩ් හැදුවේ පිරිසක් කලේ. එහෙම නැත්තම් ඒලියන්ස්ලා කියලා. පච හැබැයි ඇත්තම කතාව ඒ කාලේ හිටපු මිනිස්සු ළඟ තිබුණු සරල හැබැයි මාරම මොලේ පාවිච්චි කරලා හදපු උපකරණ. පච තම කියක් සහ සිහින් වැලි. හයිය ග්‍රැනයිට් ගල් කපන්න ඔව් තම කියක් එක්ක හරිම තියුණු වැලි එකතු කරලා පාවිච්චි කළා. ඊළඟට ලබ කැට සහ මට්ටම් නූල්. ඕනෑම දෙයක් කෙලින් තියනවද බලන්න ඔවුන් නූල් වල බර තියලා හදපු සරල ලබ පාවිච්චි කරා. දෙත වැලි ක්‍රමය. ටොන් ගණන් බර ගල් ලී වල තියලා ඇදන් යද්දී ඉදිරියෙන් තියෙන වැලි වලට වතුරක් කළා. ඒකෙන් ඝර්ෂණය එක පාරටම 150කින් අඩු කරගන්න පුළුවන් වුණා. ඉතින් බලන්න
මීට අවුරුදු 10 ගානකට කලින් හිටපු ඊජිප්තු වැසියන්ගේ මේ දැනුම සහ මොළය කොච්චරනම් ඉහළද කියලා. ඔයාලට හිතෙන්නේ මොකක්ද? මේ අතරින් ඔයාලව වැඩියෙන්ම පුදුම කළේ මොන නිර්මාණයද? පහලින් කමෙන්ට් එකක් යාගෙන යන්න අමතක කරන්න එපා. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මේ වගේ තවත් වීඩියෝ ඉස්සරහටත් බලන්න අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එහෙමනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.